CD දැතිරෝධ 4 අණු අසා ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. මේකේ අහන්නේ මෙහෙම. BC දැතිරෝධ දෙක පිළිවෙලින් කැරගෙන දිශාව නිවැරදිව ඇඳ ඇති පිළිතුර කුමක්ද? අර දැතිරෝධ පුතේ එකක් නෙමෙයි 10ක් මේව සම්බන්ධ කරලා තිබ්බත් අර නීති තුනෙන්ම තමයි හදන්න තියෙන්නේ. ඒ ක්‍රම තුන එච්චරයි. මේ බලන්නකෝ A දැතිරෝධය මේ පැත්තට නම් ඒකට සම්බන්ධ වෙලා තියෙන B දැතිරෝධය මේ පැත්තට නෙමෙයි. එතකොට B දැතිරෝධය මෙහෙම කැරගෙනවා නම් ඒකට සම්බන්ධ වෙලා තියෙන C දැතිරෝධය මේ පැත්තට. C දැතිරෝධය මේ පැත්තට නම් ආයි D දැතිරෝධය මේ පැත්තට මෙහෙමයි තියෙන්නේ. එතකොට අපෙන් අහන්නේ පුතේ BC දැතිරෝධ දෙක පිළිවෙලින් කැරගෙන දිශාව නිවැරදිව ඇඳ ඇති පිළිතුර. BC B එක මෙහෙම මේ C එක මෙහෙම. ඔන්න පිළිතුර අංක 2. පිළිතුර අංක 2.